මිහින්තලයේ ඉතිහාසයේ කේන්ද්‍රගත වන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධ ආගම උපන් ස්ථානය ලෙසයි. ක්‍රිස්තුපූර්ව 247 දී ඉන්දියානු භික්ෂුවක් වන මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජු හමු වී දිවයිනට බෞද්ධ ආගම ඉගැන්වීම කරන ලදී. මුලින් රාජකීය දඩයම් භූමියක් වූ මෙම ස්ථානය ස්තූප, ගුහා සහ පුරාණ රෝහල් සහිත ප්‍රධාන ආරාම සංකීර්ණයක් බවට පත්. මේ තියෙන්නේ පැරණි රෝහලක්. නටමුන් තමයි මේ තියෙන්නේ. රෝහලේ නටමුන්. ඉතා විශාල රෝහලක් අපිට බැලු බැලමට පේන්නේ. ඉතාම ක්‍රමවත් සකසපු ඉගෙන ක්‍රමවත් නිෂ්පාදනයක් කෙනෙක්. මේ දවල් ඒ කාලේ හැටියට තම විශිෂ්ට නිර්මාණයක්. ඉතාම වෙන්වෙන්ව කාමර වශයෙන් ඉතාම පිළිවෙලට හදපු රෝහල. ඉහිල බලමු ඉස්සරහට. දැන් මේ යන්නේ අර අපි හැරුණ පාර නෙමෙයි ගෙලින් පාර අපි යන්නේ ආයෙත්. පාරේ යද්දි පඩිපෙළ හම්බුන පඩිපෙළේ අපි උඩහට යන්න ඕනේ. දෙපැත්තේ ඇත්තටම ඉතාම අලංකාර පරිසරයක් තියෙන්නේ. ස්වභාවික ඒ කියන්නේ ගස් වර්ග ගල් පර්වත ඉතාම අලංකාර පරිසරයක් තියෙනවා. මහන්සි නම් ඇත්තටම ගිමන් හැරලා ඒ කියන්නේ නිදහසේ යන්න පුළුවන්. Tamanට ඕන නිදහස. මෙතන චෛත්‍යයක් තියෙනවා මේ දකුණු පැත්තේ උඩට යන්න. අපි ඒ චෛත්‍යයට යන්න නැතුව අපි ගෙලින් යමු. මේ පාරේ අපි පඩිපෙළේ උඩට යමු බලන්න. මෙතන මේ ස්ථානයේ තමයි මිහින්තලයට වාහනයක් ගෙන්න පුළුවන් උපරිම ස්ථානය මෙතන. මෙතන තමයි වාහනය ගෙන්න පුළුවන් උපරිම මෙතන. මෙතන අපි ඉස්සරහට ගියාම දානශාලාවක නටමුන් තමයි මේ තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාට දාන පිළිගැන්වීම සඳහා යොදාගත් දානශාලාවක්. මේ ඔබ දකින්න දානශාලාවේ නටමුන්. මේ තියෙන බත්වරුව තමයි මට හිතෙන්නේ මේ තියෙන දානය සඳහා පිළිගන්න බත් දාපුවරු. ගිරිහණ්ඩ සෑයට යන්න පාර තියෙන්නේ මෙතන. මේ දානශාලාව පිටුපසින්. කියන අපි දානශාලාවට ඇතුල් වෙලා ඒක පහු වුණාට පස්සේ තමයි මේ ගිරිහණ්ඩ සෑයට යන මේ පඩිපෙළ තියෙන්නේ පහළට. අපි ගිහිල්ලා බලමු පහළට. ඒ අද්දි අපිට හම් වෙනවා පොකුණක් තියෙන තිඹිරි පොකුණ තමයි අපිට හම් වෙන්නේ. මේ අද්දි තමයි මේ තිඹිරි පොකුණ හම් වෙන්නේ. තිඹිරි පොකුණ පහු කරගෙන ඉස්සරහට අපි යන්න ඕන තව දුර. අපි මේ පඩිපෙළ දිගේ ගිහින් බලමු. ස්වභාවික ගල් පර්වත ඇත්තටම ස්වභාවික පරිසරයේ විඳින්න සුපිරිම ස්ථානයක්. පූජනීය ස්ථානයක්. ඒ පූජනීය ස්ථානයේ ඇත්තටම ස්වභාවික බව, පැරණි බව, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ බව රැඳෙන විදියට තමයි මේක දැනටත් තාම තියෙන්නේ වර්තමානයේ. ගිරිහණ්ඩ සෑය තාම පැරණි කියන්නේ නටමුන් විදියට තියෙන්නේ අපිට. මේක පැත්ත කියන්නේ පාංශු කාදනයටලා ඒවට දේවල් වලට ලක් වෙලා තියෙනවා. ගිරිහණ්ඩ සෑය තියෙන ස්ථානයට පහළ කියන්නේ අපිට පහළ පේන විදිය බලන්න පුළුවන්. මෙතන අයිනට ගියාට පස්සේ අපිට පේනවා
අපි ආව පාර තමයි අර පේන්නේ මේ පැත්තකින් තියෙන ඉස්සරහින්. මේ තමයි තියෙන view එක එතනට. මෙතන තමයි අර වාහනයක් එන්න පුළුවන් උපරිම ස්ථානය මෙතන තියෙන්නේ. ඔව් මෙතන මේ පඩිපෙළේ අපි ගිහිල්ලා බලමු. මෙතන තියෙන්නේ සෙල්ලිපි කොටස් දෙකක්. පුවරු දෙකක්. මේ ස්ථානයේ තියෙන්නේ සෙල්ලිපි පුවරු දෙකක්. මේ සෙල්ලිපි පුවරු දෙක ඉතාම පැරණි සෙල්ලිපි පුවරු දෙකක්. ඒ කියන්නේ පැරණි කියන්නේ අර අපිට පේන්නේ සාමාන්‍යයෙන් අකුරු හොඳට පේන්නේ නැහැ. ඒ කියන්නේ අකුරු භූත වෙලා වගේ හිම්මලා තියෙන්නේ. මේ පුවරු දෙකේ අන්තර්ගත සියල්ල දෙපැත්තේ වෙනම පුවරු දෙක සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙක අපිට බලා ගන්න පුළුවන් විස්තරය. අපි ප්‍රධාන පඩිපෙළ දිගේ ඉදිරියට යද්දී දකුණු අත පැත්තේ පාරක් තියෙනවා නාග පොකුණට යන පාර. ගිහිල්ලා බලමු. ඇත්තටම මේ ස්ථාන මෙහිම තියෙන එක ගොඩක් වටිනවා. පූජනීය ස්ථාන එක පැත්තකින් තව පැත්තකින් මේක ස්වභාව සෞන්දර්ය يعني ඒ වගේ දේවල් ඇත්තටම දකින්න තියෙන ස්ථාන ඒ වගේ තැන් ගොඩක් يعني විනාශ වෙන අවස්ථාවක මේ වගේ දෙයක් තියෙන එක ගොඩක් වටිනවා. දැන් ඇත්තටම පන්සලක් හැදුවත් පන්සලක තියෙන්නේ දැන් අලුතෙන් හදන සිමෙන්ති හදන ඒ වගේ දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ. දැන් මේ වගේ දෙයක් ඇත්තටම මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්. නැත්තම් ගොඩක් අය මේ නාග පොකුණ බලන්න එහෙම යනවා අඩුයි. ඒ නිසා තමයි මේ මෙතන පිරිසිදුව පොලිතින් නැහැ, ප්ලාස්ටික් මොකුත් නැහැ. ඒ වගේ දේවල් නැතුව පිරිසිදුවම තියෙන ඒ නිසා තමයි. බොහෝ දුරට මේ තියෙන නාග පොකුණ මේ නාග පොකුණෙන් තමයි يعني වික්ෂුන් වහන්සේලාගේ ජලාවශ්‍යතාවලට ජලය ලබාගත් ස්ථානය තමයි මේ නාග පොකුණ. නාග පොකුණ පහු කරගෙන අපි ඉස්සරහට එද්දි පාරට පඩිපෙළක් තියෙනවා. මේ පඩිපෙළේ යද්දි හම්බෙනවා පැරණි පිළිමගයක් තිබුණ ස්ථානේ. මේ පිළිමගයට දකුණු අත පැත්තෙන් පාරක් තියෙනවා ඇත්තහෙරට යන. මේ තියෙන පාර තමයි ඇත්තහෙර. ඇත්තහෙර කියන්නේ මිහින්තලේ පුදබිමේ තියෙන උසම ස්ථානය. මේ උසම ස්ථානය මේ ස්ථානයට බොහෝ දෙනා යනෝ අඩුයි මට හිතෙන්නේ. මේ ටිකක් දුර යන්න ඕන ටිකක් අමාරු පාරක්. ඒ කියන්නේ මහන්සි මේ අර ස්වභාවික පරිසරයත් එක්ක උලන ඒ වටපිටාවත් එක්ක ලොකුවට දැනෙන්නේ මහන්සියක්. නැවතිලා ඉන්නේ එහෙම යන්න පුළුවන්. අතරම මාර නිදහසේ යන්න පුළුවන් තැන. ගොඩක් අය යන්නේ නැහැ. ඉතින් අර ප්‍රධාන පඩිපෙළ දිගේ ගියා. ඊට පස්සේ ප්‍රධාන පඩිපෙළෙන් ගිහිල්ලා ආරාධනාගල මිහිඳු සෑය ඒකට බුදුහාඳුරන්ගේ ධාතු තැන්පත් කරලා තියෙන ඒ සෑය ඒවා තමයි ගොඩක් අය වැඳලා ඉන්නේ වහන්සේ.
පේන්නේ ඈතින් අර මිහිඳු සෑය ඒ සෑය යටතේ චෛත්‍යයක් දෙක තමයි ඈතින් පේන්නේ අපිට වෙන්නේ. අපි මේ යන්නේ මිහින්තලේ උසම ස්ථානයට. මෙතන තියෙන්නේ අපිට මිහින්තලේ ප්‍රධාන ආරාධනා මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටි වැඩි ස්ථානය ආරාධනා ගල තියෙන පැත්තට ගොඩක් දුරයි. ඒ පැත්තට අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ. දැන් යන්නේ ඇත්තේට. මේ ඇත්තේට යන අතරමඟ පේන්නේ පහළ තියෙන ගෙවල් ගම්මාන වැව්. මේ ඈතින් පේන්නේ අපි අර දැන් කලින් කිව්ව ආරාධනා ගල. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩි ස්ථානයෙන් චෛත්‍ය දෙක ඒ ස්ථානේ ඈතින්. ඒ කියන්නේ අපි ඉන්නේ අනිත් පැත්තේ. ඔය පේන්නේ ඈතින් ගම්මාන. අපි දැන් තව ඉස්සරහට යනවා. තව පොඩි දුරක් යන්න ඕන. මේ තියෙන්නේ ඇත්තේ. මෙතන තමයි උසම ස්ථානයේ මිහින්තලේ තියෙන්නේ. මේ බුද්ධ විනයේ තියෙන උසම ස්ථානය. මේ ස්ථානයට වන්දනාමාන කරන්න ගොඩ අවස්ථාවක් තියෙනවා. ගොඩක් අය මේ පැත්තට ඉන්නේ මෙතන දුර එන්න ඕන. දුරයි කියන්නේ සාමාන්‍යයෙන් ආරාධනා ගල ඒ පැත්ත ආරාධනා ගල ඒ පැත්තේ ඉඳලා ඒ ටික ළඟ ළඟ තියෙන චෛත්‍ය. දැන් මේ පැත්තට ගොඩක් දුරට එන්න ඕන. අපි මේ පැත්තට ගියාට පස්සේ මෙතන පේන විදිහත් බලමු. දැන් මෙතෙන්ට ආරාධනා ගල චෛත්‍ය දෙන්න කියනවා මේ තියෙන්නේ. අපි බලමු චෛත්‍යයට මේ පැත්තට ගියාට පස්සේ මේ ඇත්ත හිර පේන විදිහත් බලමු. අපිට ඒක සාමාන්‍ය හිතා ගන්න පුළුවන් දුර ප්‍රමාණය. දැන් මේ හරි දැන් අපි මේ යන්නේ ප්‍රධාන පරිපෙළකදී. විනායක පුණේ පාර දිගේ ආය ආවා. මෙතන තමයි ප්‍රධානම ස්ථානය. ප්‍රධාන චෛත්‍ය බෝධිය අෂ්ටබල බෝධිය තියෙන ධාතු මණ්ඩලයේ තියෙන චෛත්‍යයට යන්න පුළුවන්. චෛත්‍ය රංගන දෙකටම යන්න පුළුවන්. අපි ගිහින් බලමු ඉස්සරහට මේ පාර දිගේ. මෙතනින් මේ තියෙන හරි මේ පඩිපෙළ දිගේ අපි ගිහිල්ලා බලමු. මේ පඩිපෙළ දිගේ ඉස්සරහට ගියාට පස්සේ අපිට චෛත්‍ය මුලින්ම හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන චෛත්‍යය. ඊළඟට අපිට හම්බෙන්නේ මිහිඳු සෑය. අපි ගිහිල්ලා බලමු කට. අපිට මේ ඈතින් පේන්නේ දැන් ආරාධනා ගල. ආරාධනා ගල තියෙන්නේ තව මේ වම් පැත්තට යන්න ඕන වෙන පාරේ. අපි දැන් දකුණු පැත්තේ මේ යන්නේ චෛත්‍ය තියෙන පැත්තට. අපි පඩිපෙළ දිහා උඩහට මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන මහා චෛත්‍යය. අපි මේ චෛත්‍ය මුලින් වන්දනාමාන කරලා අපි අර ඈතින් පේන අනිත් චෛත්‍ය තමයි මිහිඳු සෑය. මෙතන තියෙන්නේ පරණ චෛත්‍යක පරණ දාගැබක නටමුන් තමයි මෙතන තියෙන්නේ. දාගැබක් තිබිච්ච නැත් පරණ. මෙන්න මේ පේන්නේ අපිට අර අපි ගිය ඇත්තහෙර. අර උත්තර උසම තැන. ඇත්තහෙර තමයි අපිට පේන්නේ චෛත්‍ය ළඟට මේ වෙදී. අපි කලින් ගිය චෛත්‍යයක් තියෙන මෙතන තියෙනවා. අපි මේ ආරාධනා කරනවා. මේ ආරාධනා කළට යන්නේ අපි මෙන්න මේ පඩිපෙළ දිගේ යන්න ඕනේ. සාමාන්‍ය පඩිපෙළ පොඩි අර කියන්නේ දෙන්නෙක්ට වගේ තමයි යන්න පුළුවන් එක සැරේ. පොලිමට වගේ යන්න ඉන්නේ. මේ පොඩි ඉඩක් තියෙනවා. ඒකට ඉන්න බලන්න. අතරම මේ ඉතිහාසයේ ඉගෙන ගන්න ඉතිහාසය ගැන අදාරන ඕනම කෙනෙකුට
ස්වභාවික විදියටම තාම තියෙනවා මේ විදියටම හැඳව ගන්න පුළුවන්. මේ අපිට ආරාධනා කළාට ඒ කියන්නේ ඒ සාමාන්‍යයෙන් ඒ යවට ඉද්දි view එක පේන විදිහ තමයි අර අපි දැක්කේ. මේ තියෙන්නේ අර ඈතින් පේන කන්ද තමයි අපි ගියේ ඇත්තහෙර. يعني මිහින්තලේ උස්සම ස්ථානය එතන තියෙන්නේ. අපි උඩට ගිහිල්ලා බලමු ආරාධනා කලේ. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මෙතෙන් තමයි වැඩි. ඒ ස්ථානය තමයි මේ ආරාධනා කළේ. මෙතන පහළ තමයි දේවානම්පියතිස්ස රජතුමා ඒ කල දඩයම ගිහිල්ලා හිටියේ. يعني මේ දඩයම් සීමාවක් තමයි මේ කියන මිහින්තලේ මේ පරිසරය ටික. පසු කාලීනව මේ දාගැබ් වෙහෙර ස්තූපේ සියල්ල නිර්මාණය වෙලා තියෙනවා. මේ චෛත්‍යයට පිටුපසින් පේන කන්ද තමයි අර අපි කිව්වේ මිහින්තලේ උසම ස්ථානය කියලා. මේ පේන්නේ අපිට ආරාධනා කළ. මේ පරිසරය විනාශ නොකර පිරිසිදුව තබා ගන්න එක තමයි අපි කරන්න ඕන එකම දේ. ඒ කියන්නේ දැන් අර අපි කලින් කිව්වා වගේ දැන් ඇත්තහෙර සාමාන්‍යයෙන් ඔය ගොඩක් අය වැඩි යන්නේ නැති තැන් වගේ තැන්වල තාම පිරිසිදු පරිසරයක් තියෙන්නේ. ඒ කියන්නේ පොලිතින් ප්ලාස්ටික් වගේ ඒ දේවල් මුකුත් නැහැ. සමහර තැන්වල අපි දැක්ක ප්ලාස්ටික් බෝතල් දාලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒ වගේ නැතුව මේක කියන්නේ දැනට තියෙන තත්ත්වෙත් එක්ක පරිසරයේ ස්වභාවික පරිසරයේ දිගටම තියෙන්න දැන් ආයෙ යන කෙනෙක් තුනක් බලන්න පුළුවන් විදියට තියාගන්න තමයි අපි වැඩ කරන්න ඕනේ.